Hi, welcome back to my channel. ඉතින් අද vlog එකෙන් මම ඔයාලට අරගෙන ආවේ අපි දෙන්න ගියපු ලස්සන ගමනක් ගැන. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාලා දන්නවා අපි මේ ගියේ කොහෙද කියලා. ඔව්, අපි ගියේ බෙල්වුඩ් වලට. ඉතින් මේ ගිය ලස්සන ගමන ගැනයි අද ඔයාලා එක්ක විස්තර ෂෙයා කරගන්නේ. හස්බන්ඩ්ට මාස 2කට පස්සේ ලැබුණ නිවාඩුවක තමයි අපි මේ ගමන යන්න ප්ලෑන් කරේ. ඉතින් අපි ලස්සන තැනකුත් බුක් කරගත්ත 2 nights වලටම. ඊට පස්සේ ගමන්ට අවශ්‍ය දේවල් ලෑස්ති කරන් අපි පිටත් වුණා ගෙදරින් හවස 4ට වගේ. අපි යන ගමන් අපි කන්න කැමති ස්නැක්ස් ಜಾති තව අපිට ලේසියෙන් හදාගන්න පුළුවන් කැම් වර්ග ටිකක් අරගත්තා. මොකද අපි නවතින ප්ලේස් එකේ මිනි කිචන් එකක් තියෙනවා කියලා යාලා කියපු නිසා. ඒ දේවල් අරන් අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඉතින් අපේ ගෙදර ඉඳන් අපි මේ ඉන්න යන ලොකේෂන් එකට තියෙන පැයක වගේ දුරක්. හරියටම කිව්වොත් කිලෝමීටර් 23ක වගේ දුරක්. ඇත්තටම අපි යන්න ප්ලෑන් කරපු දවස නම් වෙහි දවසක් ඒත් පිටත් වෙලා ලොකේෂන් එකට යනකම්ම වැස්සට අහු වෙන්නේ නැතුව කොහොම හරි යන්න අපිට පුළුවන් වුණා. බෙල්වුඩ් වලට ගිය මේ ලස්සන ගමනේ විස්තර ඇත්තටම මට විස්තර කරන්න වචන මදි. ඇත්තටම බෙල්වුඩ් වල තියෙන්නේ මොහොතින් මොහොත වෙනස් වෙන කාලගුණයක්. බයික් එකේ සීතල හුලඟ කපාගෙන මීදුම් මැදින් මේ යන ගමන ස්ට්‍රෙස් එකෙන් පිරුණ අපේ ජීවිතවලට පුදුමාකාර සැනසීමක්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ මාර්ගය ගොඩක් වංගු සහිතයි. ඒ වගේම සමහර තැන්වල පාර හරිම පටුයි. ඉතින් නිතරම තියෙන මීදුම් තත්ත්වයක් එක්ක බොහොම පරිස්සමෙන් තමයි මේ මාර්ගය භාවිතා කරන්න ඕනේ. ඉතින් අපි ගමන පිටත් වුණ ටයිම් එකත් එක්ක අපි ලස්සන බල හිමින් ආව හින්දා රැට කෑම අපි අරගෙන යන්න තමයි ප්ලෑන් කරේ. අපි ඇත්තටම හිතුවේ යන අතරමඟ ගොඩක් කඩ ඇති කියලා. ඒ වුණාට ඇත්තටම කෑම ගන්න හම්බුනේ එක කඩයක් විතරයි. ඉතින් අපි එතනින් මික්ස් රයිස් එකක් අරන් ආයෙත් ගමන පටන් ගත්තා. දැන් මෙතන ඉඳන් වීඩියෝස් වල ඔයාලට පෙනෙයි කන්ද ඉහළට යනකොට ටික ටික මීදුම් බාන හැටි. මුලින්ම මෙම සාමාන්‍යයෙන් මීදුම් බාන පටන් ගත්තත් ටික ටික ඉස්සරහට යනකොට පාර ඉස්සරහා නොපෙනෙන ගානට මීදුම තද වෙනවා. ඒක වෙන්නේ හිතා ගන්නවත් බැරි වේගින්. ඉතින් ඒ හින්දා ගොඩක් කල්පනාවෙන් තමයි මේ ගමන යන්න ඕනේ. එක් මාස ගානකට පස්සේ රැකියාවෙන් පොඩි විවේකයක් අරන් එකක් හරි හැල්මේ දුවන ලයිෆ් ස්ටයිල් එකෙන් මිදලා මේ සීතල මීදුමේ ලස්සන පරිසරයක හුස්ම ගනිද්දි තමයි දැනෙන්නේ අපි ඇත්තටම ජීවත් වෙනවා කියන එක. ඒක මේ නිදහසත් එක්ක දැනෙන මහා අමුතු ෆීලින් එකක්. ඒ හින්දාම ඇත්තට මේ ගමන ඔයාලා තියන්නම ඕනේ ගමනක්. ඉතින් ඔයාලත් මේ ගමන ඇවිත් තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක ගැන පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මේ ලස්සන බෙල්වුඩ් වල හුඟක් ලස්සන හොටෙල්ස්, රිසෝර්ට්ස්, කබානාස් තියෙනවා.
අපි දෙන්න සෑහෙන කාලෙක ඉඳන් කබාන එකක් එක්ස්පීරියන්ස් කරන්න ආසාවෙන් හිටිය හින්දා අපි මේ පාර බුක් කරේ ලස්සන A-frame කබාන එකක්. ඉතින් එන්න මේ තමා එකෝ කබාන බෙල්වුඩ්. එන්න මාත් එක්ක මේ ලස්සන කබාන එක බලන්න. මුලින්ම කියන්න ඕනේ මේ කබාන එකට පේන මේ වීව් එක පුදුමාකාර ලස්සනයි. මේ කබාන එක වුඩන් A-frame කබාන එක. මේ තියෙන ඔයාලට මේ කබාන එක ඇතුලේ ඉන්නකොට පේන ලස්සන වීව් එක. මේක ඇත්තටම පුංචි ලස්සන ලී මාලිගාවක් වගේ. මොකද හරිම පොඩි ඉඩක දෙන්න පුළුවන් හැම ෆැසිලිටි එකම ලස්සනට arrange වෙලා තියෙනවා මෙතන. මේක ඇත්තටම හොඳ concept එකකට plan කරපු කබාන එකක් කියන්න පුළුවන්. ඉතින් අපිට පුංචි ගවයාළු සෙට් එකකුත් හම්බුණා. මෙයාලා තමයි අපි ඉතින් ගාඩ් කරන්නේ. ඉතින් ඇතුළට ගියාම මේන්ලි තියෙන දේවල් ගැන කිව්වොත් ඩයිනින් ටේබල්, LED TV, sofa chair, double bed, mini fridge, bluetooth speaker, fully equipped mini kitchen එකක් වගේ හැම පහසුකමක්ම තියෙනවා. ඒ වගේම hot water facility එක තියෙන හොඳ bathroom එකකුත් තියෙනවා. ඉතින් ගමන් මහන්සියත් එක්ක අපි වොෂ් එකක් දාලා ඩිනර් එක ගන්න ලෑස්ති වුණා මූවි එකක් බලන ගමන්. ඉතින් අපි මික්ස් රයිස් එකක් ගෙනාවේ හින්දා සොසේජස් එක් බුල්සයි එකක් හදාගත්තා. ඇත්තටම මට එකපාර ලොකු සීතලක් ඇල්ලුවා. මොකද බයික් එකේ හුලං වැඩි ආව නිසා. ඉතින් හස්බන්ඩ් තමයි මේ ඔක්කොම හැදුවේ. ඉතින් ඒ නිසා ඔයාලත් මේ ගමන එනවා නම් අනිවාර්යයෙන්ම සීතලට ඔරොත්තු දෙන ඇඳුම් අරන් එන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මෙහෙමයි ඉකෝ කබාන එකේ අපේ ෆස්ට් ඩේ එක ගෙවුනේ. ඉතින් vlog එක තාම ඉවර නැහැ. ඊළඟ දවස් කොහොමද ගෙවුනේ කියලා විස්තර අරන් සෙකන්ඩ් වීඩියෝ එකෙන් අපි ඉක්මනට හම්බ වෙන්න එන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.